අදත් පිළිගන්නවා ගැමිටෝක් අපේ නාලිකාවට. අදත් ආවා ලස්සන කතාවක් අරගෙන. එහෙනම් channel එකට subscribe කරලා එන්නකෝ කතාව බලන්න. එක් කාලෙක ඝන හරිත ගස්වලින් විවිධ සතුන්ගේ හඩින් පිරි ලස්සන කැලෑවක් තිබුණා. ඒ කැලෑවේ රජා වුණේ බලවත්, ධෛර්යවත්, හැම සතෙකුටම ආදරෙන් සැලකූ සිංහ රජතුමායි. හැම සතෙක්ම සිංහ රජතුමාට ගරු කළා. කිසිවෙකුටත් ඔහුට විරුද්ධව කතා කරන්න හිතක් තිබුණේ නෑ. එක දවසක් උදෑසන සිංහ රජතුමා කැලෑව වටා සිරි නැරඹීමට ගියා. ගස් අතරින් ගමන් කරමින් ඉද්දී ඔහුට නොදැනීම ගස් කොළවලින් වැසුණු ගැඹුරු මඩවලක් මතට පාදිය වැටුණා. එක මොහොතකින්ම සිංහ රජතුමා ඒ මඩවලට වැටුණා. එදා දැඩි පායන කාලයක්. වලේ වතුර බින්දුක්වත් තිබුණේ නෑ. මඩ තදට ගඹුරු ලෙස තිබුණා. සිංහ රජතුමා ගොඩට එන්න උත්සාහ කළා. ඒත් ඔහු දෙගලු තරමටම තව තවත් මඩේ ඇතුළට එරුණා. බලවත් සිංහයෙකුට වුණත් මේක ලේසි කාර්යයක් නොවුණා. සිංහ රජතුමාගේ ගැටලුව දැකලා කැලේ හිටපු සතුන් එකින් එක මඩවල ළඟට රැස් වෙන්න පටන් ගත්තා. අලි, මුවන්, වඳුරු, හාවෝ, කුරුල්ලෝ හැමෝම දුකින් බලලා හිටියා. සමහරු සිංහ රජතුමා ගොඩට එදගන්න උත්සාහ කළා. සමහරු හඬා වැළපුණා. ඒත් කාටවත්ම ඔහුට උදව් කරන්න බැරි වුණා. කාලයක් ගියාට පස්සේ හැම සතෙක්ම බලාපොරොත්තු නැතිව ඇස්වල කඳුළුත් එක්ක අපිට කරන්න දෙයක් නෑ කියලා එකින් එක ආපහු යන්න ගියා. ඒ අතර කෙළවරක හිටපු නරිහාමි මේ සියල්ල නිහතමානීව බලාගෙන හිටියා. ඔහු කල්පනා කළා. අඩලා හිටියට වැඩක් නෑ. මේකට මොනවා හරි බුද්ධිමත් විසඳුමක් හොයන්න ඕනේ කියලා ඔහු තීරණය කළා. නරිහාමි ඉක්මනට කැලෑව ඇතුළට දුවලා ගියා. ටික වේලාවකින් ඔහු ආපහු ආවේ උල් ලී කැබැල්ලක් අතේ අරගෙන. ඒත් ඔහු එතන නවතින්නේ නෑ. ඔහු ලීයත් අරගෙන අසල තිබුණු වැව පැත්තට දුවලා ගියා. නරිහාමි බුද්ධියෙන් ලීය භාවිතා කරලා වැවෙන් පුංචි දියපාරක් මඩවල පැත්තට හරවාගෙන ආවා. ටිකෙන් ටික ඒ මඩවල වතුරෙන් පිරෙන්න පටන් ගත්තා. වතුර නැතුව තදට තිබුණු මඩ දැන් දිය වෙලා මෘදු වුණා. එය දැකලා සිංහ රජතුමාට හුඟක් සතුටු හිතුණා. ඔහුට දැන් ලේසියෙන්ම මඩෙන් පාද අරගෙන hina වෙවි ගොඩට එන්න පුළුවන් වුණා. සියලු සතුන් ආපහු එකතු වෙලා නරිහාමිට ප්‍රශංසා කළා. සිංහ රජතුමාත් නරිහාමිට ස්තුති කරමින් කිව්වා, බලය නැති වුණාට කමක් නෑ. බුද්ධිය තියෙනව නම් ඕනෑම ගැටලුවකට ජය ගන්න පුළුවන් කියලා. එදා ඉඳලා කැලෑවේ හැමෝම නරිහාමිගේ මොලේ ගැන කතා කළා. අඩලා හෝ බලාපොරොත්තු නැතිව හිටියට විසඳුම් ලැබෙන්නේ නෑ. බුද්ධියෙන් සිතන්න පුළුවන් නම් ඕනෑම ගැටලුවකට විසඳුමක් තියෙනවා. මේ වගේ තව ලස්සන කතාවක් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ක්ලික් කරලා තියාගන්න.
ගිහිනෙන් නම්